අපිට මේ නගරය හදනකොට ඔබ යම් මේකෙන් විශාල බලයක් අපිට දුන්නොත් අපි කියන්නේ නගරාධිපති කරනවා කියලා. ඔබ අද තීරණය ගන්නේ. ඔබ දෙන්න බලය. අපි දන්නවා නිවාසකයන්ට විසඳෙමින් ගියා. හැබැයි නිවාසකයන්ට විසඳුම් නැත්තම් ඔබත් අපි තාත්තගේ අම්මේ තාත්තේ සහෝදර සහෝදරියන් මාපාරට බයින්න පුළුවන්. අන්න මුංගේ ජනාධිපතිලේකම් දාලා අපි තමයි වටලන්නේ දාට. මේ මොනවද රැටුවේ? අරගෙන කොයිද කරේ? අරගෙන ගෝල් පෙසින මේ කරේ. ආරම්භ කරේ අපි කියන්නේ කොයින්ද කියලා. නිදාස් චක්‍රයෙන් ආරම්භ කරේ මගෙත් අතර මමත් අතර ඉන්නවා. ඉතින් මේ අරගෙන කියලා ලොකු දාගත්තා. මේ ජනතා විමුක්ති පෙරමුණේ මේ පක්ෂ දාගත්තා. බෙරළු ගාන දාගත්තා. මේක පක්ෂ දාගත්තා. හැබැයි ඒක ප්‍රාද අවසන් කරේ. ඒක රට හදන විදිහ සංසමක් ඇදුවද? නෑ. දැක්මක් දිනවල නෑ. දැන් සමහර පක්ෂවල කියන ප්‍රේමාන අමාත්‍යාංශයෙන් වල දෙන්නලු. මේ තමයි කියන අපිට මේක දෙන්න අපි හදලා දෙන්නලු. අකෝ අපි පුරුදු වෙලානේ මේ නගර සභාවල ආවේ. අපි එනකොට අපිට තරජනවා අපේ පක්ෂෙන්ම ওই ගෝඨාභිලාගේ මරණ සාධක අපි ලියාගත්ත මිනිස්සු. මොකද අපිට ආරක්ෂා වෙන්න අපේ මේ කාණ්ඩායම අපේ ඉන්නේ මේ අපේ මන්ත්‍රීවරු දන්නවා අපිට විශාල ආරක්ෂා දෙන උපදෙස් දුන්න අපේ ලාල්පීස් මැතිතුමා. ඒකයි මම එතුමාව ඉදිරියට අපි කතා කරන්නේ මේ වැඩ කරපු නිසා. හැබැයි උන් කරන වැරදි වලට මම අනුබල දුන්නේ නේ. ඒ නිසා කියන්නේ මේ කාණ්ඩායම මොකද තියාගන්න. මම හිතන්නේ මේ පොඩ්ඩයි ඒක තියෙන්නේ. මම ඊ අපේ සුමිර මන්ත්‍රීතුමාගේ අපේ තාලමන්ත්‍රී වලේ කට්ටියන් ඇහුවා. මේ ඇවිල්ලා ඉන්දියානු නිදිවෝගේ මේ උගත් බුද්ධිමත් පිරිස ඉන්නවා. මම එහුව මෙච්චර ලස්සන කාණ්ඩායම මගේ ජීවිතේ දැක්කම තමයි. මේ ගෙනලා නැහැ මේ පොඩ්ඩයි කියලා තින්නේ. මම හිතන්නේ 10 එකක් වගේ.